හරි. අනේ මට බෑ නන්දි ඔයා බලාගෙන ඉන්නවා. යක්කඩෝ මේ කැන්ටි කිය කාලේ. හරියනේ මම නටාගෙන යන්නේ ඉතුරු ටික අපි කරගන්න. මට නටන්න නම් පුළුවන් නේද ආච්චි? හැබැයි මේ ගානට නටන්න පුළුවන් කියලා මම හිතුවේවත් නෑ. ඒකනේ කියන්නේ. දැක්කනේ මමම එන්න ඕනේ ඒවට. දුවට නටන්න බෑ? අපෝ පුළුවන් මෙයාටත් ඔය මේ තාලට පොඩ්ඩක් හිට මෙහෙට ගැස්සෙන්න පැත්තෙන්න පුළුවන්. අනේ පුතේ ඉතින් මැඩම් අම්මට කියලා දීපු විදිහට පොඩ්ඩක් හිට මෙහෙට නටලා පෙන්නන්නකෝ. නැත්නම් ඉතින් අම්මා නටනවා දුව නටන්නේ නැහැ කියලා ප්‍රශ්නයක් වෙන්නේ නේද? අන්න ඒක තමයි. අනිත් එක දැන් ඔයා අපේ නේලකව කසාද බැන්දහම ওই පාටිස් වලට එහෙම ගියාම පොඩ්ඩක් ඉතින් බෝල් රූම් එහෙම ඩාන්ස් කරන්න වෙනවා හොඳේ. බෝල් රූම් කිව්වේ මොකක් හරි බෝලයක් වගේ කාමරයක් අස්සේ කරන නැටුමක්ද මොකද්ද? අයියෝ නෑ නාන්දයි මෙහෙ එන්නකෝ මම ඔයාලට කියලා දෙන්න. බෝල් රූම් නටනකොට ඉන්නට අත තියාගන්න. මගේ ඉන්නට තියාගන්න. මෙහෙම දැන් දෙපැත්තට පැද්දෙත් තියෙන්නේ. මේව? ඔව්. මේකද බෝල් රූම්? ඔව් ඒක තමයි. කොරූම් ඉතින්. පස්සට යනකොට අන්න ඔහොම ආයෙ ඉස්සරහට ආයෙ පස්සට ඉස්සරහට ඊට පස්සේ ආයෙ දෙපැත්තට. ඔහොම ආයෙ ඊට පස්සේ ආයෙ ඉතින් ඔහොම කර කර දෙපැත්තට පැද්දි ඕකට තමයි ඉතින් බෝල් රූම්. සරම කරන්න. මොකද ඒ උනේ?